ආයිබෝවන් සිළුමු දෙනාට අපි දැක්කොත් බලන්න නාලිකාවේ නොබ අදත් එකතු වන්නේ අහන්නට නො හිතන්නට දෙයක් සමගින් ඔන්න සියල්ල සූදානම්ලු සියල්ලම සූදානම්ලු මොහොකටද තරුත් එක්ක අවුරුදු සමරන්න තරුත් එක්ක අවුරුදුයි සිංහල අවුරුදු උත්සවයි සමරන්න සූදානම්ලු එතකොට ජනතාවත් එක්ක අවුරුදු ඕනේ නැද්ද? දැන් ඕගොල්ලෝමනේ කියන්නේ ජනතාව තමයි අපේ ආදායම, ජනතාව තමයි අපේ හිතවත්ම අය. ඒකින්ද අපි ජනතාව රකින්න ඕනේ කියලා ඕගොල්ලෝමනේ කියන්නේ. ඒතර මේ උත්සවයක් ආවමයි ජනතාව අමතක වෙන්නේ. ඒතර මතක් වෙන්නේ උගලන්ට තරු විතරනේ. තරුත් එක්ක අවුරුදුලු. ජනතාවත් එක්ක අවුරුදු ඕනේ නැද්ද? එතකොට ජනතාව ඇවිල්ලා අර කරපිංච කොලේ වගේද? අපි දන්නවා දැන් ව්‍යංජන හදද්දී කරපිංච රස කරගන්නයි විස නසන්නයි දානවා. එතකොට බත් පිඟානට ආවම පස්සේ කරපිංච කොලේට මොකද වෙන්නේ? ඉස්සෙල්ලාම කරන්නේ කරපිංච කොලේ විසි කරලා දානවා. ඒතර ජනතාවත් ඒ වගේද? මොකක් හරි උත්සවයක් ආපු ගාම ජනතාව අමතක වෙනවා. ජනතාව විසි කරලා දානවා. තරු තමයි මතක් වෙන්නේ. එහෙම කරන එක හොඳයිද ජනතාවට? මේගොල්ලොමයි කියන්නේ ජනතාව අපේ ආදායමයි කියලා. ජනතාව අපේ පවුලේ උදවිය වගේ කියලා. නමුත් මොකක් හරි උත්සවයක් ආපු ගම්ම ජනතාව විසි කළා දානවා. ජනතාව තෝරගන්නේ තරු. එහෙම කරන එක හරිද? සාධාරණයිද? ජනතාවත් එක්කනේ ඔයගොල්ලෝ තරු ජනතාවත් එක්කනේ අවුරුදු කරන්න ඕන. තරු විසි කළා දාලා. ජනතාවත් ඔයගොල්ලන්ගේ ප්‍රධානම දේ ජනතාව. ජනතාව අමතක කරනවා නම් වැඩක් නැහැ ඕගොල්ලන්ට. වෙනාලිකාවල. ජනතාව අමතක කරන්නේ ඇයි? ජනතාවත් එක්ක අවුරුද්දක් සමරන්න ඕගොල්ලන්ට මදි පුංචි කමක් වගේද? අවුරුදු උත්සවය කරන්න මදි පුංචි කමක්ද? ජනතාව ගෙන්නලා. ඔයගොල්ලන් නාලිකාවට ආදායම් එන්නේ නැද්ද එතකොට? වෙළඳ දැන්වීම එන්නේ නැද්ද? ජනතාවත් එක්ක කරොත්. ඒක තමයි. ඔක්කොමලා තරුත් එක්ක අවුරුදුලු. සිංහල අවුරුදු උත්සව සමරන්න හදන්නේ තරුත් එක්ක. ඒකේ නිවේදන කටයුතු කරන්නේ තරු. තරඟවට සහභාගී වෙන්නේ තරු. බෑගි ලබන්නේ තරු. එතකොට සිංහල අවුරුද්දාට මැදිරි වලට ගෙන්නන්නේ තරු. සිංහල චාරිත්‍ර වාදිත කරන්නේ තරුත් එක්ක. කන්නේ බොන්නේ තරුත් එක්ක. සංග්‍රහ කරලා සල්ලි දීලා යවන්නේ තරු වලට. ඉතින් ඔක ජනතාවට කරා නම් හොඳ නැද්ද? හොඳ මදි වගේද? ජනතාව එක අවුරුද්දක ගෙන්නලා ජනතාවේ මේ දරුවෝයි ගෙන්නලා වැඩසටහනක් කරා නම් අවුරුද්දකට සිංහල අවුරුද්දකට උත්සවයකට කොච්චර වටිනවද නේද? ඉතින් ජනතාව අපලට අමතක වෙලානේ. බොරුවන්නේ ඔය කියන්නේ ජනතාව අපේ ආදායමයි කියලා. ජනතාව අපේ පවුලේ අය වගේ කියලා. එහෙම වෙන්නේ නැහැ නේ. ඒතකොට උත්සවයක් ආපු ගමන් ජනතාව අමතක වෙලා තරුණිය ඔයගොල්ලෝ තෝරගන්නේ. තරු තමයි ප්‍රධාන දේ. තරු නැත්තම් ඔයගලන්ට නාලිකාව දුව ගන්න බෑ. ජනතාව ගෙන්නුවොත් නිකන් මදි පුංචි කමක් වගේද ඔයගලන්ගේ ආයතනයේට. ආයතනයේ ඩිමාන්ඩ් එක නැති වෙනවද? ජනප්‍රියත්වය. අන්දන්න එක අනේ මන්ද ඒක මට නම් කියන්න වචනක් නැහැ. දැන් ජනතාව කරපිංච වෙලා තියෙන්නේ. උත්සවයක් ආව ගමන් මතක් වෙන්නේ තරු ටික. තරු ළඟට දුවනවා. එන්න අපේ ආයතනයේට අපි අවුරුදු උත්සවයක් කරමු. ඒකට ඔයගොල්ලෝ සහභාගී වෙන්න. අපි තෑගි දෙන්නෙත් ඔයගලන්ට කියලා කියනවා. ජනතාව අමතක වෙලා. දැන් ඕක වටින්නේ නැද්ද? මේ දුෂ්කර ගමකට ගිහිල්ලා ඒ ගමේ ජනතාව එකතු කරගෙන ළමයි ටික එකතු කරගෙන අවුරුදු උත්සවයක් කරලා ඒ ළමයින්ව සහභාගී කරවගෙන ඒ ළමයින්ට තෑගි භෝග දුන්නා නම් ඒ ළමයි කොච්චර සතුටු වෙනවද? ඒ ජනතාව කොච්චර සතුටු වෙනවද? ඉතින් හැමදාම කරන්නේ තරු වලට දෙන එකනේ. දැන් තරු වලට දැන් මාත් එක්ක වහ කදුරු කන්න වගේ කේන්ති ඇති. මේ කොහෙවත් ඉන්න එකෙක් නාලිකාවක් කටවගෙන අපිට තියෙන ආදායම් නැති කරන්න හදනවා අනම්මනම් කියෝ කියලා සමහර තරු වලට ඉතින් මාත් එක්ක වහ කදුරු වගේ ඇති. නමුත් මං කියන්නේ ඇත්ත. ජනතාව අමතක කරන්නේ ඇයි? හැමදාම තරු වලට දුන්නාම හරිද? දැන් තරු වලට කියන්න බැරි අය. දැන් මේ හැමදාගම ගෙන්නන්නේ අපි වයි. නත්තලකට ගෙන්නන්නෙත් අපි වයි. ජනවාරි 1 වෙනිදාවකට ගෙන්නන්නෙත් අපි වයි. සිංහල අවුරුද්දකට ගෙන්නන්නෙත් අපි වයි. අනේ මේ පාරවත් මේ සාමාන්‍ය ජනතාව ගෙන්නලා ඔය
කරන දෙයක් කරන්න කියලා සිංහල අවුරුදු සමරන්න කියලා අවුරුදු උත්සවයක් තියන්න කියලා තරු කියන්නේ නැහැ. තරු කියයිද? ඒකට ඒගොල්ලන්ට එන ආදායමනේ නැති වෙන්නේ. මොන මොඩියද එහෙම කියන්නේ? අපි එන්නේ නැහැ කියලා. ඒතොර ඒ නාලිකාවේ තියෙන නාට්‍ය ටිකක් නැති වෙනවා. ආව නැතුනොත් නාට්‍ය ටික දෙන්නෙත් නැහනේ රඟපාන්න. ඉතින් මොන මොඩියද එහෙම කියන්නේ? අපිට එපා ජනතාව ගෙනලා මේ වැඩසටහනක් කරන්න කියලා අවුරුදු උත්සවයක් කරන්න කියලා අවුරුදු නැගත් සමරන්න කියලා. කියන්නේ නැහනේ නේද? ඔන්න ඔකයි වෙලා තියෙන්නේ. ජනතාව කරපිංච වෙලා තියෙන්නේ. ජනතාව අමතක කරලා. කරි උත්සවයක් ආපු ගාම. හරි අපිට ওই ටික තමයි කියා ගන්න ඕනෙලා තිබ්බේ. අපි හැමදාමත් කියනවා අහන්නට නොව හිතන්නට දෙයක් සමගි. එහෙනම් ආයි වීඩියෝ එකකින් හමු වෙමු. සියලුම දෙනාට ජයම ජය වේවා.